වෙන්නද සැමන් හට්ටිය වගේ උදේට බස්. අය සතුටක් ඉතුරු වෙයිද? කණ්ඩ හිතන උදේ පාන්දර දැක්ක ගම. ගෙත් නැගිටපු නැනයිද? මට හෙනෝ ඒ පල්ලෑ ගෙදර. යම්ම බෙරියන් දෙනවා 4 පාරක් වා. කවද මේවා පුරුදු කරන්නද අපි? කල්ප ගානක් දුක් විඳින්න පින්නතුනේ තිරිසන් ලෝකෙක ඉපදුනොත් එහෙම ආය. තිරිසන් ලෝකෙක ඉපදුනොත් කල්ප ගාන අපහසුතාවයට පත් වෙන්න වෙයි. ඒ නිසා මේ අම්මලාට තාත්තලාට කියන අද ගෙදර ගිහිල්ලා නිදා ගන්න කලින් හැබැයි ඉතින් අර කෙලලා එනවා නම් කරන්න දෙයක් නැහැ. මෛත්‍රී කරිය හැකිද? මේ පැතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ. බොන පැතිවල ওই ප්‍රශ්න ටිකක් අදටම තියෙනවා. ළමයි අම්මලා හරි කැමති දරුවොත් එක්ක බත් කන්න. කැමති නැද්ද? මතක් කරමු බලන්න ළමයි එක්ක බත් කාමු දවස. දරුවන්ට ඔය සෙනෙහබර දරුවෝ කාමරේ ජංගම දුරකථනය පරිශීලනය කර කර ඉන්නවනේ. ඉන්නකොට කියන්නකො දෙගමනකට වැඩියෙන් බත් කන්න කියලා. කියන්නේ නැද්ද? ඒ ගෙවල් වලට ආවේනික විදියට හිතා ගන්න ඕන. හොඳේ අපේ ගෙදර දරුවා මෙහෙමයි අම්මේ මං කන්නම් කියලාද කියන්නේ දඩේ කන්නම් හිටු කියලා. ළමයි කියා. එවුන්ට බත් කන්න කිව්වම දෙමව්පියෝ කන්න එනවා. නිකමටවත් කියන්නකො ෆෝන් එක ඔබනවා වැඩි නැද්ද කියලා. අයව කියන්න දෙයක් නැහැ මෙලහට කියලා අප්පිරියා වෙලා ඇත්තේ. ළමයිගේ හැසිරීම ළමයිගේ ස්වභාවය එහෙනම් ඔය ගෙවල් වල ඉතින් කොහොම සම්බාධෝයන් ග්‍රාවාසු වෙන තරමක් සිද්ධ වෙන්නේ ගෙවල් වල අකුසල් ගෙවල් වල ප්‍රශ්න ඔය තාත්තලාට කියනෝනේ තාත්තලාගෙන් අහනෝනේ අම්මලා මේ අහනෝනේද කෑවද කියලා අහනෝනේ. දැන් මේ පැත්තේ කොහොමද කියන්නේ එහෙම ආපුවාම සමහර තාත්තලා කෑවද කියලා අහනවා අනිත් පැත්තට අහනවා තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා. වචනයක් කතා කරන්න බෑ. සනසීම නැහැ. වෙනතුනේ හැම සමාජ ස්තරයකම මේ ගැටලු තියෙනවා පෞල් ප්‍රශ්න. එහෙනම් ඒකටම පුරුදු වෙන්න. ජීවිතේ වචනයකින්වත් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. වචනයකින්වත් කාටවත් දුකක් දෙන්න එපා. මුළු ලෝකෙටම අද ඉඳන් මෛත්‍රී කරන්න. ධර්මකාරයන්ට වැඩි වැඩියෙන් මෛත්‍රී කරන්න. මෙහෙම කියනකොට ඔයත් හිතයි හාමුදුරනේ එහෙම නේ අපූර්වට කියනවා. එහෙම තරහක් නැහැ ඒ වුණාට යන්න එන්නේ කතා බහ කරන්නේ නැහැ කියලා. උඩද කතා කරන්නේ නැතුව ඉන්න. අසෝ සාත් භාවේ මරන්න රහ පින්නතුනේ ලබන ආත්මයට අරන් ගියොත් പ്രേත ලෝකේ කොච්චර දුක් විඳින්න වෙයිද? තිරිසන් ලෝකේ කොච්චර දුක් විඳින්න වෙයිද? කොච්චර අපාගත වෙන්න වෙයිද? එතකොට අපිට හිතෙනවා කල්ප ගානකින් ලැබපු මනුෂ්‍යාත්ම භාවය නිකන් නිස්කාරණේ මගේ නාස්ති වුණා. ඒ හින්දා මම මේක ගැන හොඳ බණක් දත්තරනේ කට්ටිය පුළුවන් නම් වෙලාවක් තිබ්බොත් අහන්න. අදියන්ත මේ මොක්කාරි යනවා. නමුත් මම මේ ජරාව ව්‍යාධියට අපිව නැති කරන්න පුළුවන් විදිය ගැන සහ ඒකට මුහුණ දෙන්න ඕන විදිය ගැන අන්තිමේට පිළිතුනේ බෙද බින්නකම් වෛරක්කාරකම් සියල්ල බිරිමහලා ගිහිල්ලා කසාද බැඳලා දරුවෝ හදලා
අපි ජීවිතේ තනි වෙන දවසක් එනවනේ. එහෙම දන්නේ නැත්නම් ওই වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්නකො. තනි වෙන එක කොච්චර විදේශගත දරුවෝ ඕන තරම් කියනවා. හමුදුරනේ අම්මට බණක් කියන්න ඕන තාත්තට බණක් කියන්න ඕන ඇයි? මිනිස්සු අප්‍රමාණ විදිහට දැන් ඔය සමහරව හිතනවා නේද රට ගිහින් ඉන්නකොට අය උන්ට සල්ලි තියනවා කියලා. දැන් මෙහෙත් කියනවා ඇති මේ ජපානයේ ඉන්නේ අත දිගාරලා වියදම් කෙරිය හැකිනේ කියලා. ඒ විදින දුක, ඒ විදින පීඩන සහෝදරයෙක් ඉන්නෝ, අම්මෙක් තාත්තෙක් ඉන්නෝ. එහින්දා විදේශගත වෙලා ඉන්න උදවිය විඳින තරම් දුකක්, මානසික පීඩනයක් වෙන කොහෙද? ඔය මල් ගහක් ගාව ෆොටෝ එකක් ගහලා දැම්මා මිනිස්සු හිතන්නේ සතුටින් ඉන්නවා කියලා. මාස ගානකට පස්සේ නිවාඩුවක් හම්බෙලා තියෙනවා. බොහොම කරුණාවෙන් දේශනා කරන්න පින්නතුනේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල වචනයකින්වත් තනෙකගේ හිත රිද්දන්න. මම මේ දරුවන්ට කියන්නේ මම මේ දෙමව්පියන්ට කියන්නේ. මේක හදාගන්න පුළුවන් තැන තමයි අපේ ගෙදර මේක හදාගන්න හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. අම්මා තාත්තා ගෙදර ඉන්නවා නම් කකුල් දෙක අල්ලලා උදේටයි හවසටයි වඳි. දැන් මම මෙතන ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් අහන්න. කවද්ද අන්තිමේට තාත්තගේ සරම ෂර්ට් එක හේදුවේ? කවද්ද අන්තිමේට තාත්තගේ කොට්ට උරේ හේදුවේ? කවද්ද අන්තිමේට තාත්තගේ බෙඩ් සීට් එක හොදලා දුන්නේ? මේ ගෙවල් වල කරන්න පුළුවන් දේවල් ඒව නැතුව කිසි දෙයක් කරන්න නැතුව මේ පැත්තවල ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති මං හිතන්නේ. නෑ සහෝදරව මරා ගන්න වගේ මං කියන්නේ. දැන් කල්පනා කරන්න මගේ පවුලේ අපෙත් මෙහෙම මරා ගන්නවද කියලා. එහෙම බේද පින්නකම් නැති වෙනව මොනාටද? දැන් බල්ලෙකුට බල්ල තුන් දෙනෙකුට එක බත් කොටක් දාපුවම මොකද වෙන්නේ? එහෙම මේක මගේ කොටස කියලා අරගෙන කනවද? බල්ලොන්ගේ ගතිය තමයි එක කොටට කොටා ගන්න එක. මම මේ ඇත්තන්ට බල්ලෝ කියනව නෙමෙයි හොඳ. අර ඉතින් අම්මගේ තාත්තගේ ඉඩම් වලට පොර කනවන සලකන නොසලකන එක තීරණය වෙන්නේ මොකක් මතද? අබූරුවට කියනවා අයියාගේ ළමයි බලන්න ගියාම මගේ ළමයි හම්බුණාටවත් ආවේ නැහැ කියලා. ඒ හින්දා සලකන්නේ. මෙතන ඉන්න කාටවත් මතකද අවුරුදු 5ට කලින් අම්මයි තාත්තයි අපි හදපු හැටි? ඔය පූජානන් දොඩවන්නේ අවුරුදු 15න් 20න් මෙහා එව්වා. පොඩි කාලේ මම දැක්ක පින්නතුනේ අර රෝහලක තාත්තගෙනේ. මං කියලා තියෙනවා මේක පහුගිය කාලේ. මගේ ජීවිතේට අම්මා තාත්තා ගැන හොඳට දැනෙච්ච විදිහ. අර පොඩි උන්ගේ හොටු සූරන්නේ කොහොමද? පොඩි කාලේ. මේ කොල්ලොන්ට මේවා කරන්න පුළුවන්. කොල්ලෝ තාත්තලා වුණාම කරන්න පුළුවන්. අම්මා නාන කාමරේට ගියා රෙදි කෑල්ල ටික හොදන්න. තාත්තා කොල්ලෙක් පොඩි එකා දෝතට අරන් හිටියේ. මන් දැක්ක පොඩි එකාගේ නහයට කට තියලා හොටු සේරම අදිනවා පින්නතුනේ. එහෙම නෙමෙයිද? ඕක කරන්න පුළුවන් කාටද? මේ ලෝකෙ දෙන්නයි අම්මයි තාත්තයි විතරයි. වෙන කවුද? කියමු බලන්න. එහෙම කරපු අම්මට තාත්තට අපි